හයි බර්ගර් ටවර්ස් තියෙන බාබිකියු ස්ටේෂන් එකක් තියෙන ට්‍රෙන්ඩින් කෑම ජාති ගොඩාක් තියෙන සුපිරි රෙස්ටොරන්ට් එකක් ගැන තමයි අපි මේ ඔයාලට කියන්න යන්නේ. අපි මේ ඉන්නේ ගුනේස් ග්‍රිල් වොක් ඇන්ඩ් බාබිකියු ෆැමිලි රෙස්ටොරන්ට් එකේ. මේක ඉන්ටීරියර් එක ගැන කිව්වොත් ඉන්ඩෝ වගේම අවුට්ඩෝර් ලොකු ඒරියා එකක් තියෙනවා මෙයාලට. ඉන්ඩෝ ඒරියා එක හරිම ලස්සනට අරේන්ජ් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉතින් මැච් එකක් තියෙන දවසට එළියට බහින්න අකමැති කට්ටියව ඔන්න ඔයාලට පුළුවන් මේකට බය නැතුව අරගෙන යන්න. ඒ වගේමයි අවුට්ඩෝර් ඒරියා එකත් හරිම ලස්සනට අරේන්ජ් කරලා තියෙනවා. රෙස්ටොරන්ට් එක එළියේ අරේන්ජ් කරලා තියෙනවා බාබිකියු ස්ටේෂන් එකක්. මෙතන මීට් අයිටම්ස් ගොඩාක් තියෙනවා. ඉතින් බාබිකියු ලවර්ස්ලාට මෙතනින් try කරන්නත් පුළුවන්. මෙයාලගේ මෙනියු එකේ තෝරගන්න බැරි තරම් කෑම ජාති ගොඩාක් තියෙනවා. අපි මෙයාලගෙන් try කරන්න ගත්තා චීස් තන්දුරු චිකන් කොද්දුවක් ඒක රුපියල් 1800යි උනේ. තව අපි ගත්තා සීෆුඩ් නාසි ග්‍රන් එකක් ඒක රුපියල් 2000යි උනේ. ඩ්‍රින්ක්ස් වලට අපි ගත්තා ඇවකාඩෝ ජූස් එකක් ඒක 550ක් වුණා. ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එකකුත් අපි try කරන්න ගත්තා ඒක රුපියල් 800යි උනේ. චීස් තන්දුරු චිකන් කොද්දුව ගැන කිව්වොත් මේක නම් මාරම රසයි. මෙතනින් අපි කාපු කෑම වලින් අපි අහසම එක අපි ගොඩාක් රෙකමන්ඩ් කරන්නේ ඔයගලන්ට මේ චීස් කොත්තුව. මේක මාරම රසයි ක්‍රීමි ගතියට තිබුණා. මේකේ රස නම් ඇත්තටම කියන්න වචන නැහැ සුපර්බ්. ඒකේ ගානට චුට්ටක්වත් පාඩු නැහැ. මේක ඇත්තම චීස් කොත්තුවක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයාලා ගියොත් අනිවාර්යෙන්ම try කරන්න මේක. මාරම රසයි. ඒ වගේමයි සීෆුඩ් නාසි ග්‍රන් එකත් හොඳ පෝෂන් එකක්. සීෆුඩ් හොඳට ඇඩ් කරලා තිබුණා. චිලි පේස්ට් සෝස් එක ඇඩ් කරගෙන කනකොට ඒකත් මාරම රහයි. ඉස්සෝ එහෙම ගොඩාක් දාලා තිබුණා. ඩ්‍රින්ක්ස් වලට අපි try කරපු ඇවකාඩෝ ජූස් එකත් ෆ්‍රෙෂ් ගතියට තිබුණා. ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එකත් හරිම රසයි. අපි අද try කරපු කෑම ඔක්කොම හරිම රසයි. හයි ක්වොලිටි එකට සර්ව් කරා. මෙයාලගේ කස්ටමර් සර්විස් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. මේ රෙස්ටොරන්ට් එක හවස 4 ඉඳන් පාන්දර 2 වෙනකන්ම ඕපන් කරලා තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ට අවුට්ලට්ස් දෙකක් තියෙනවා. එකක් බත්තර මුල්ලේ අනිත් එක බොරලැස් ගමුවේ. ඔයාලා මේ වීඩියෝ එකෙන් දැක්කේ මෙයාලගේ බොරලැස් ගමුවේ තියෙන අවුට්ලට් එක. ඉතින් ඔයාලත් ගිහිල්ලා try කරලා බලන්න. bye